Hello, welcome back to my YouTube channel. මම අද කතා කරන්න යන්නේ මම පාවිච්චි කරපු හැම acne product එකකම පොඩි review එකක් තමයි දෙන්න යන්නේ. මට ඒ වලින් හොඳ වුණාද? එතකොට මම පාවිච්චි කරේ කොහොමද? මොකටද හොඳ වුණේ? මොකටද මගේ pimples ගොඩක්ම හොඳ වුණේ? ඒ මම පාවිච්චි කරපු products වලින් මට ලැබිච්ච රිසල්ට් එක වගේම මට දැනෙච්ච දේවල් තමයි ඔයගොල්ලොත් එක්ක මම අද කතා කරන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. හරි එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලා මම ගොඩක් products use කරලා තියෙනවා. gels, creams. මගේ acne වලට ඕන girl කෙනෙක්ට ඕන ඉතින් ඒගොල්ලන්ගේ pimples හොඳ කරගෙන ඉක්මන් රිසල්ට් එකක් තමයි හැමෝම බලන්නේ. ඒ වුණාට මොනවාද ප්‍රොඩක්ට්ස් වලින් ඉක්මනට රිසල්ට් එක ගන්න විදියක් නැහැ. මොකද ඒවා process එකක් විදියට තමයි වෙන්නේ. මුලින්ම කියනවා මගේ skin එක perfect නැහැ. මට pimples තියෙනවා සහ මට pimples අඩු කරගන්න මොනවාද උදව් වෙච්ච products වගේම මම පාවිච්චි කරපු products වල රිසල්ට් එකක් ආවද ඒ වලින් මට හම්බෙච්ච කියන්නේ එක්ස්පීරියන්ස් එක සහ ඒ වලින් මට කොහොමද රිසල්ට් එකක් ආවේ මම පාවිච්චි කරේ කොහොමද කියලා මගේ හොනස්ට් රිවිව් එකක් විතරයි දෙන්නේ. කිසිම ස්පොන්සර් එකක්වත් ඒ වගේම මොනවාද මගේ දෙයක්වත් ප්‍රොමෝට් කරගන්න නෙමෙයි යන්නේ. මම පාවිච්චි කරපු එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම සීරම්ස් ජාතිය පාවිච්චි කරා, ක්‍රීම්ස් ජාතිය පාවිච්චි කරා, ජෙල්ස් ටයිප් දේවල් පාවිච්චි කරා, ගොඩක් දේවල් පාවිච්චි කරා acne කන්ට්‍රෝල් කරගන්න, හොඳ කරගන්න. අපි බලමු ඉතින් මට මොනවාද උදව් වෙච්ච products කියලා. මම ඉස්සෙල්ලාම පෙන්නන මම මගේ ස්කින් එකට acne කන්ට්‍රෝල් කරගන්න පාවිච්චි කරපු සීරම්ස් ටික. මම සීරම්ස් 3ක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ දැනට. මේ ඕලියෝ සීරම් එක ඔයගලන්ට පේනවා ඇති. ඕලියෝ සැලිනෝ සීරම් කියලා. මේක ෆාමසි එකකින් තමයි මම ගත්තේ. මම ගන්නකොට ප්‍රයිස් එක මං හිතන්නේ 5000 ගාණක් විතර වූ 5000 ගාණක් විතර. මම මේ කොහොමත් මාසයක් විතර ඉවර වෙනකම්ම පාවිච්චි කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති පොඩ්ඩක්වත් නැහැ. මම පාවිච්චි කළා ඉවර වෙනකම්ම. මේකේ සැලිසිලික් ඇසිඩ් 2% තියෙනවා. සැලිසිලික් ඇසිඩ් 2% තියෙනවා. එතකොට මේකේ සෙන්ටෙලා එක්ස්ට්‍රැක්ට් තියෙනවා. තව හයිලුරොනික් ඇසිඩ් තියෙනවා. මේකේ තව ඉන්ග්‍රීඩියන්ට්ස් එක තමයි මේ සීරම් එකේ එන්නේ. මේ සීරම් එක මම ගත්තේ ෆාමසි එකෙන්. මට කියන්නේ මේකෙන් හම්බෙච්ච රිසල්ට් එක කියන්නේ ක්වික් රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මගේ බ්ලැක් හෙඩ්ස් අඩු වෙනවා කියලා මට තේරුණා. නහය වටේ තියෙන මට තියෙන ඔයිලි acne prone skin එකක් ඔයගොල්ලෝ දන්නවා. මගේ කලින් වීඩියෝස් බලවනම් මට තියෙන oily acne prone skin එකක්. මට ගොඩක් black heads එනවා, white heads එනවා, pimples දානවා ඉක්මනට එළියට ගිහිල්ලා ආව ගමන් වුණත්. ඉතින් මම මේක පාවිච්චි කරා TikTok එකේ වීඩියෝ එකක් දැකලා ෆාමසියෙන් ගිහිල්ලා ගත්තේ. මේක 5000 ගාණක් වුණා. මේ ළඟදී මම මේක කොහොමද දැන් මාසෙකමාරක් විතර මම මේක කලින් උඩදී ගත්තේ. එතකොට 5000 ගාණක් වුණා. මම මේක ෆාමසියෙන් ගත්තේ. මේකේ රිසල්ට් එක කියන්නේ ලොකුවට පිම්පල්ස් අඩු වුණා. මොකද මාස 3ක් 4ක්වත් යන එක ප්‍රොඩක්ට් එකකින් හරියටම පිම්පල්ස් හොඳ කරන්න. ඉතින් මට එච්චර කියන්නේ මම එච්චර කල් පාවිච්චි කරේ නැහැ. එක බොටල් එකක් පාවිච්චි කරේ. මම ඊට පස්සේ වෙන ප්‍රොඩක්ට් එකකට මාරු වුණා. මම දැනට පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩක්ට් එක. මට තාම ස්කින් එකේ ඇක්නේ තියෙනවා, පිග්මන්ටේෂන් තියෙනවා. මගේ ස්කින් එක පර්ෆෙක්ට් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මගේ ස්කින් එක පර්ෆෙක්ට් නැහැ. මං කියන මට ග්ලාස් ස්කින් එකක් තියෙන කියලා. සාමාන්‍ය ගර්ල් කෙනෙක් වුණාම ඔයිලි acne prone එකක් ස්කින් එකක් තියෙන කෙනෙක්ට ක්ලියර් ග්ලාස් ස්කින් එකක් ගන්න හරි අමාරුයි. ඒගොල්ලන්ට චුට්ටක් විස බීජ ගිය ගමන්ම ස්කින් එකේ පිම්පල්ස් එනවා. ඉතින් මම කියන්නේ මට කන්ට්‍රෝල් කරගන්න ඇක්නිස් ටිකක් හරි අඩු වුණේ මොන ප්‍රොඩක්ට් එකද කියලා තමයි මම කතා කරන්නේ. ඕකේ. ඉතින් මේකේ සැලිසිලික් 2% තියෙනවා. මම
මේක මාසයක් විතර පාවිච්චි කරා මගේ black heads white head අඩු වුණා. එතනින් එහාට pimples උත් මට තේරුණා ඔයගොල්ලෝ ස්කින් පර්ජ් එක ගැන දන්නේ නැති ස්කින් පර්ජින් එක ගැන මගේ ස්කින් එක පර්ජ් වුණා. ඒ කියන්නේ ස්කින් එක ඇතුලේ තියෙන කුණු ඔක්කොම එළියට මගේ ස්කින් එකේ සර්ෆේස් එකට ඇවිල්ලා චුටි පිම්පල්ස් ආවා මේකට. ඒ කියන්නේ ස්කින් පර්ජ් වෙනවා කියන හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි. මේකට මට එච්චරම අඩු නැහැ. මම මාසයක් පාවිච්චි කරපු නිසා වෙන්න ඇති. අපි බලමු මම තාම මොනවද පාවිච්චි කරපු අනිත් සීරම් දෙක ගැන අපි බලමු. මම ඊළඟට පාවිච්චි කරේ මේ මිනිමලිස්ට් එකේ සැලිසිලික් ඇසිඩ් එක. ඒකේ 2% තියෙනවා සැලිසිලික් ඇසිඩ්. මේ සීරම් එකේ 2%, මේ සීරම් එකේ 2% තමයි සැලිසිලික් ඇසිඩ් තියෙන්නේ. දෙකේම 2% තියෙන්නේ. මේකේ salicylic acid with oligopeptide 10 EGCG තියෙනවා plus horizont extract. එහෙම තමයි මේකේ ingredients තියෙන්නේ. තව lactic acid තියෙනවා. එතකොට ingredient list එකම කියන්නේ තියෙන විශේෂ දේ ඒක තමයි මම කිව්වේ. මේකෙත් මට දැනුනේ අරක වගේම තමයි. හැබැයි මේකට වඩා මේක හරි සූතියි. මේකේ hyaluronic acid තියෙනවා, centella extract තියෙන නිසා මට මේකට වඩා මේක නිකන් ස්කින් එක කියන්නේ redness ගෙඩියක් වටේ ගෙඩියක් ආවා මේක වටේ රතු වෙලා වගේ තියෙනවානේ. මේකට ඒක ටිකක් අඩු වෙන මේ රතු ගතිය. එතකොට මේ දෙකම එක වගේ මට රිසල්ට් එක දුන්නේ බොරු කියන්න ඕනේ නැහැ. අර සූතින් ඉෆෙක්ට් එක විතරයි මේකෙන් ටිකක් හයිඩ්‍රේෂන් එකක් වගේ ආවේ. එතකොට මේ දෙකම මට එකම රිසල්ට් එක තමයි දුන්නේ. black heads අඩු වුණා, white head අඩු වුණා. මගේ pimples ඇතුළේ තිබ්බ germs ඔක්කොම surface එකට ඇවිල්ලා ආවා කියලා මට දැනුණා. මේ දෙකම එක වගේ තමයි මට මේ serums දෙකම රිසල්ට් දුන්නේ. මේක ෆාමසි එකකින් මම ගත්තා. මේක ගත්තම ඔන්ලයින් පේජ් එකකින් ඉන්ස්ටා ඔන්ලයින් පේජ් එකකින් මේ මිනිමලිස් කියන බ්‍රෑන්ඩ් එකේ ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් සැලිසිලික් ඇසිඩ් තියෙනවා 2% තියෙන එක. මේක ඉන්දියන් ප්‍රොඩක්ට් එකක්. ඊතර මම තව පාවිච්චි කරා මේ The Ordinary එකේ niacinamide 10% plus zinc 1. මේකෙන් මගේ ඇක්නීස් මම මේක මාස දෙකමාරක් විතර පාවිච්චි කරා. මගේ ඇක්නීස් එහෙම මේ බොරු කියන්න ඕනේ එහෙම ලොකුවට අඩුවීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි මගේ පෝසස් කියන්නේ ලොකුවට තිබ්බ මේ පෝසස් පොඩ අඩු වෙනවා දැනුණා. තව ඔය ස්කින් එකේ ඔයිලි ගතිය එහෙම ලොකුවටම අඩු වුණේ නැහැ. ඔයිලි ගතිය ස්කින් එකේ ඒකට ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකට ස්කින් එකේ ඔයිල්නස් එක අඩු වුණා. මගේ ස්කින් එකට සූටින් ඉෆෙක්ට් එකක් මේකක් දුන්නා. එහෙම කිසිම නරකක් වුණෙත් නැහැ. එහෙම ලොකුවට හොඳක් වුණෙත් නැහැ මට. තව මම පාවිච්චි කරන්නේ කෝෂා by Dr. Cherry එක. මම මේක ගන්නකොට 3000 ගණක් එහෙම තමයි වුණේ. මේකේ soap free paraben free non comedogenic කියලා ගහලා තියෙන්නේ. ඒ වුණාට මම මේක සතියක් විතර පාවිච්චි කරනකොට කියන්නේ මම දැන් රැට මේක ගාලා මුණ වොෂ් කරලා රැට ගාලා නිදාගන්න නැගිටිනකොට මට හරියට නිකන් ස්කින් එක ක්ලොග් වෙනවා. ස්කින් එකේ පෝසස් ක්ලොග් වෙන ගතියක් දැනුණා. මට ඒ කියන්නේ මම දැන් අනිත් අයට හොඳ ඇති මේ ප්‍රොඩක්ට් එක හැමෝටම එක වගේ ස්කින් එකක් නෙමෙයි තියෙන්නේ. මගේ මේ ස්කින් එක එක ස්කින් එක විදිහට වෙනස් වෙනවා. ස්කින් ටයිප් අනුව දැන් මට ඔයිලි ස්කින් එකක් තිබ්බ කියලා ඔයාට ඔයිලි ස්කින් එකක් තිබ්බා කියලා මට හම්බෙන ස්කින් එකට හම්බෙන බෙනිෆිට්ස්ම ඔයාට මේ ප්‍රොඩක්ට් එකෙන් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම දන්නේ මේක මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම කතා කරන්නේ. මේක
ඒගොල්ලන්ගේ ඇක්නි කන්ට්‍රෝල් ජෙල් ක්‍රීම් එක. මට මේක නැගිටිනකොට ටිකක් ග්‍රීසිනස් එකක් ස්කින් එකේ. මට එච්චරම මම හිතන්නේ මේකේ තියෙනවා වර්ජින් කොකොනට් දාලා තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති ඉන්ග්‍රීඩියන්ට්ස් වල වර්ජින් කොකොනට් තියෙනවා. ඒක නිසා මට එච්චරටම ලොකුවට මේක සෙට් වුණේ නැහැ. මේ කෝෂා බයි ඩොක්ටර් චෙරි ඇක්නි ජෙල් ක්‍රීම් එක. මම ඉතින් සතියක් විතර පාවිච්චි කරා මේ ස්ටොප් කරා. මම දන්නේ මම මේක ඉස්සරහට පාවිච්චි කරන හොඳ වෙන්න තිබ්බද මොකද කියලා. මට ඒ වුණාට සතියක් විතර පාවිච්චි කරනකොට මගේ ස්කින් එකට නිකන් අන්කම්ෆර්ටබල් ගතියක් වගේ දැනුන නිසා මම මේක යූස් කරන එක ස්ටොප් කරලා දැම්මා. මම තව ඊට පස්සේ පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ටික මම කියන්නම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මම ඊළඟට පාවිච්චි කරා ඇස්ලික් ඇසිඩ්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඇස්ලික් ඇසිඩ් ගොඩක් අය ඩොක්ටර්ස්ලා ප්‍රෙස්ක්‍රයිබ් කරනවා ඇති. ලංකාවේ නම් ෆාමසිස් වල හොයාගන්න තියෙන ඇස්ලික් ඇසිඩ් එක තමයි මේ ඇස්ලික් ඇසිඩ් 20% එක. මේක විතරයි තියෙන්නේ ෆාමසිස් වල. වෙන ඇස්ලික් ඇසිඩ් මේ ප්‍රොඩක්ට් එකක් නැහැ. ඇසිඩර්ම් ක්‍රීම් එක තියෙන්නේ 15 grams. එතකොට මේක මම ස්කින් එකට ගානකොට මට හරි කසනවා චුට්ටක් නිකන් ඉරිටේට් වෙනවා වගේ දැනුණා මේක ගානකොට. හරිම අන්කම්ෆර්ටබල් ස්කින් එකට මේක ගානකොට. ඒක නිසා මම මේක දවස් 2-3කින් නැවතුවා ගාන එක. මට හරි ගියේ නෑ. මට හරියන්නේ නැති හැමදේම ඔයාලට හරියන්නේ නැති මේ වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක වෙනස්. මම හැම වෙලේම කියනවා ඔයගොල්ලන්ට හරියන්න පුළුවන්. තේරුණාද? ඒක ඉතින් ඔයගොල්ලෝ පැච් ටෙස්ට් එකක් කරලා බලලා පොඩක් ස්කින් එකට ගාලා බලන්න දවසක් විතර. මේක තියෙන ෆාමසි එකෙන් මම ගත්තේ රුපියල් 700 ගාණක් ඒ වගේ වුණේ. ලොකු 1000 ගාණක් එහෙම මිලක් වුණේ මේක. මේක මට සෙට් වුණේ නැහැ මගේ ස්කින් එකට. ඊට පස්සේ මම තව සැලිසිලික් ඇසිඩ් ජෙල් එකක් ඒ කියන්නේ ඔන්ලයින් පේජ් එකකින් ගෙන ගත්තා. මේකේ ඇසිලික් ඇසිඩ් තියෙන්නේ මේ මම ඉස්සෙල්ලා සැලිසිලික් ඇසිඩ් කියලා කියනවා. ඇසිලික් ඇසිඩ් තියෙන්නේ 10%. මේක ඇසිඩර්ම් 10% ජෙල්. මේක මේ විදිහට තමයි පැකේජින් එකේ ඉන්නේ. එතකොට මේකේ මට ගොඩක් කියන්නේ මට මේකේ හොඳක් තේරුණා. මේ ඇසිලික් ඇසිඩ් එකේ මට කියන්නේ අර මේකට වඩා මේ ඇසිලික් ඇසිඩ් එකට වඩා මේ ජෙල් එක හොඳයි වගේ තේරුණා. මම මේකත් මාස 3ක් විතර පාවිච්චි කරේ නෑ. එක මාසෙයි. මම හිතන්නේ මේක මම දිගටම පාවිච්චි කරා නම් එහෙම මට රිසල්ට් එකක් තියෙන තිබ්බා. මේක කියන්නේ මොනවාද ඔන්ලයින් පේජ් එකකින් ගෙන්න ගන්න ඕන ෆාමසිස් වල නැති නිසා මට මේක ඉවර වෙච්ච ගමන් ගන්නත් බෑ. සමහරවිට ස්ටොක් ඉවර වෙනවා. ඒක නිසා මම වෙන ප්‍රොඩක්ට් එකකට මට ලේසියෙන් ගන්න පුළුවන් එකකට මම චේන්ජ් වුණා. මෙහෙම තමයි ඒකේ මම ඉවර වෙනකම් ඔක්කොම පාවිච්චි කරනවා. මේකත් මම ඉවර වෙනකම් පාවිච්චි කරා. මේකේ සුදු පාට ජෙල් එකක් තමයි තියෙන්නේ. ටිකක් තියෙනවා. ඔක්කොම ඉවර වෙනකම් පාවිච්චි කරා. සුදු පාට ජෙල් එකක් තියෙන්නේ. නිකන් කිරි ටයිප් එකේ ජෙල් එකක් තියෙන්නේ. මේක ක්‍රීම් එකක් නෙමෙයි. මේක ජෙල් එකක්. මේක ක්‍රීම් එකක්. මේ දෙක එක්ක බලනකොට මට මේක හොඳයි වගේ තේරෙනවා. මේකේ 10% ඇසිලික් ඇසිඩ් තියෙන්නේ. මේකේ 20% ඇසිලික් ඇසිඩ් තියෙන්නේ. මට මේකෙන් සාමාන්‍ය මගේ ඇක්නිස් චූටි බම්ස් අඩු වෙනවා. මේකෙන් තේරුණා. මේක නම් මට පාවිච්චි කරන්න බැරි වුණා. මොකද මගේ ස්කින් එක ඉරිටේට් වගේ වෙන්න ගත්ත නිසා. මම ඒ නිසා ඒක නැවතුවා. මේක පාවිච්චි කරන එක. මේක නම් මට දිගටම පාවිච්චි කරන්න බැරි වුණා. මම කිව්වා මොකක්ද හේතුව කියලා. මම මේක ඔන්ලයින් පේජ් එකකින් ගත්තේ මේ ඇසිලික් ඇසිඩ් එක. මේක නම් ෆාමසි එකේ තියෙනවා ලංකාවේ. ඊළඟට මම පාවිච්චි කරා ක්ලින්ඩමයිසින්. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඩොක්ටර්ස්ලා ප්‍රෙස්ක්‍රයිබ් කරන ක්ලින්ඩමයිසින්.
මම ඒකත් ඉවරනකම් පාවිච්චි කරා. ඒක නම් මිල උනේ රුපියල් 650යි. මෙන්න මේක තමයි මම පාවිච්චි කරපු ක්ලින්ඩර්මයිසින් එක. මේක එතකොට මම මගේ ඇක්නි තියෙන තැන් වලට විතරයි මම පාවිච්චි කරේ. මේකේ කියන්නේ මෙහෙමයි. ස්කින් එකේ තියෙන ඇක්නිස් හොඳ අඩු වෙන්නේ නැහැ. ක්ලින්ඩර්මයිසින් එක කියන්නේ මට උන්නේ නැහැ කියලා මම කියන්නේ. උන්නේ නැහැ මගේ. තියෙන ඒවා එහෙම අඩු වෙන්නේ නැහැ. නමුත් එන ස්කින් එකේ එන ඇක්නි ප්‍රමාණය අඩු වුණා. ඒ කියන්නේ තියෙන ඇක්නි ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. නමුත් එන ඇක්නි ටික ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් ඇක්නිස් එනවා හරියට පොඩ වොෂ් කරන පාරක් වුණත් එළියට ගිහිල්ලාවත් හරි කරදරයක්. මම දන්නේ ඇයිද මට මෙහෙම ස්කින් එකක් හම්බුනේ කියලා. බට් මම මගේ ස්කින් එකට ආදරෙයි. ඒකයි මම මෙච්චර වියදම් කරලා ට්‍රීට්මන්ට්ස් කරන්නේ පුළුවන් තරම් හොඳ කරගන්න. කියන්නේ මේකට මගේ ස්කින් එකේ එන ඇක්නි අඩු වුණාට තියෙන ඇක්නිස් එහෙම අඩු වෙන්නේ නැහැ. මේක මොකද ක්ලින්ඩර්මයිසින් පාවිච්චි කරන්නේ ස්කින් එකේ බැක්ටීරියල් ග්‍රෝත් එක අඩු කරන්න නිසා වෙන්නේ නැති. මට එහෙම ලොකු රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. ඊළඟට මම පාවිච්චි කරේ ඔයගොල්ලෝ දන්නවා කොහොමද බෙන්සෝල් පෙරොක්සයිඩ්. මම මේක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා කලින් මගේ ඇක්නි ප්‍රොඩක්ට්ස් මගේ ඇක්නි ජර්නි එක ගැන ඔයගොල්ලෝ වීඩියෝ බැලුවා නම් දන්නා බෙන්සෝල් පෙරොක්සයිඩ් මට ගොඩක් මගේ ස්කින් එකේ ඇක්නිස් හොඳටම හොඳ කරා. මේ තියෙන බෙන්සැක් AC එකේ තියෙන බෙන්සෝල් පෙරොක්සයිඩ් 2% 5 එක. එතකොට මේක පෙරසෝල් AC එකේ 2% 5 ජෙල් එක. මේකේ බ්‍රෑන්ඩ් එක විතර වෙනස්. දෙකේම 2.5 බෙන්සෝල් පෙරොක්සයිඩ් තියෙන්නේ. මට මේක නම් 555ක් වගේ උනේ. පාම්සිගේ තියෙන ලංකාවේ දෙකම තියෙනවා. මේක දන්නවනේ මගේ ඇක්නිස් මගේ කලින් පාර ඇක්නි ආවෙලේ මම මේක පාවිච්චි කරනකොට මගේ ඇක්නිස් හොඳටම හොඳ වුණා මාස 2-3ක් විතර යනකොට. ඒ කියන්නේ ගොඩක් හොඳ රිසල්ට් එකක් තිබ්බා. ඒවලුවට මට මේ පාර ඇක්නිස් ආවට පස්සේ මට මගේ ස්කින් එකට බෙන්සෝල් පෙරොක්සයිඩ් සෙට් වුණේ නැහැ. ඒ කියන්නේ මගේ ස්කින් එකේ ඉරිටේට් වෙනවා පොතු වැඩියෙන් යනවා. ගිය පාර වගේ නෙමෙයි මේ පාර මගේ ස්කින් එකේ කියන්නේ ස්කින් බැරියර් එක ගොඩක් ඩැමේජ් වෙලා හින්දා වෙන්නේ නැති. මට බෙන්සෝල් පෙරොක්සයිඩ් පාවිච්චි කරන්න බෑ මේ පාර මගේ ඇක්නිස් වලට. මේ පාර මට ගිය පාර මම හොඳ කරගත්තා. ඊට පස්සේ මට ආයේ ඇක්නිස් ආවා. මේ පාර මට තාම ඇක්නිස් තියෙනවා. මම ඒකට දැන් ට්‍රීට්මන්ට් කරගෙන යනවා. මම මාස 3ක් විතර ගියාට පස්සේ ඔයගලන්ට කියන්න මම මොකක්ද මේ පාර ඇක්නිස් ආවේ ඒවට පාවිච්චි කළා මට රිසල්ට් එකක් හම්බුණා නැද්ද කියලා මම ඔයගලන්ට වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. මම තාම ට්‍රීට්මන්ට්ස් කරගෙන යන ගමන් මේක 2.5 මේක 2.5 බෙන්සෝල් පෙරොක්සයිඩ් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරලා try out කරලා බලන්න. ඇක්නිස් තියෙනවා නම් අනිවාර්යෙන්ම බෙන්සෝල් පෙරොක්සයිඩ් try out කරලා බලන්න. අනිවාර්යෙන් මම ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙනවා නම් හොඳ වෙනවා. හැබැයි ටිකක් කල් යනවා. මෙහෙම කිසිම ප්‍රොඩක්ට් එකක් අපිට දවසෙන් දෙකකින්වත් සතියෙන් දෙකකින්වත් එන්නේ මාස 3ක්වත් අඩුම ගන්න එකම ප්‍රොඩක්ට් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි අඩු වෙන්නේ. බෙන්සෝල් පෙරොක්සයිඩ් මම ඔයගොල්ලන්ට කියනවා කලින් වගේම මගේ කලින් වීඩියෝ එකේ වගේම try out කරලා බලන්න. අනිවාර්යයෙන්ම මම 100% දෙනවා බෙන්සෝල් පෙරොක්සයිඩ් වලට ඇක්නිස් අඩු වෙනවා. මට මේ පාර ස්කින් එකට ඒක පාවිච්චි කරන්න බෑ. ඔයගොල්ලන්ට ඉරිටේටඩ් ස්කින් එකක් තියෙනවා නම් බෙන්සෝල් පෙරොක්සයිඩ් පාවිච්චි කරන්න එපා. ටිකක් ස්කින් එක සූට් වෙලා හොඳ වුණාට පස්සේ ඇක්නි තියෙනවා නම් ඒත් අන්ට පාවිච්චි කරන්න ගන්න. ඊට පස්සේ එක තමයි ඇඩපලින්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඇඩපලින් ප්ලස් ක්ලින්ඩර්මයිසින්.
මේ ජෙල් එක නම් මේක තියෙනවා ෆාමසිස් වල තියෙනවා ගන්න. ප්‍රයිස් එක වෙන්නේ 1907යි. මේක 1907යි. මේ ජෙල් එක නම් ඇත්තටම මගේ ස්කින් එකේ ගිය පාර ඇක්නේ සාවෙලේ මට කියන්නේ මාස 2කින් විතර හොඳ රිසල්ට් එකක් බලන්න පුළුවන් වුණා මේ ජෙල් එකෙන්. මගේ ස්කින් එකේ මම රැට විතරයි පාවිච්චි කරන්නේ මේක. මම අනිවාර්යෙන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් උදේ වරුවේ මම ගේ ඇතුලේ හිටියත් එළියට ගියත් අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. මේක නම් මට ගොඩාක් හොඳයි මේ ජෙල් එක. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙනවා නම් ඇඩපලේන් ජෙල් එක පාවිච්චි කරන්න. මං ගිය පාර මගේ ඇක්නි සාවෙලේ මම මේක අවුරුද්දක් විතර එක දිගට පාවිච්චි කරා. ඇඩපලේන් පාවිච්චි කරපු නිසා මම දැන් වෙන රෙටිනෝල් එකකට මේ මගේ ස්කින් එක වෙන රෙටිනෝල් එකක් පාවිච්චි කරා මගේ ස්කින් එකට. ඒක නිසා මම දැන් ඇඩපලේන් එක පාවිච්චි කරන එක නතර කරුවා. මොකද එකවර රෙටිනෝල් ಜಾති දෙකක් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මම එක රෙටිනෝල් එකයි දැන් පාවිච්චි කරන්නේ. මම මේ තියෙන ඇක්නිස් අඩුවලා හොඳ වුණාට පස්සේ ඔයගොල්ලන්ට කියන්න කොහොමද ඒකටද හොඳ වුණේ මොකටද හොඳ වුණේ කියලා මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. මේ තමයි මම දැනට පාවිච්චි කරලා තියෙන ඇක්නි ප්‍රොඩක්ට්ස් ටික. මේක නම් ඩෙරිවසි ඇඩපලින් ප්ලස් ක්ලින්ඩමයිසින් එක අනිවාර්යයෙන් ඇක්නි තියෙන ඔයගොල්ලෝ ඇක්නි තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න නයිට් එකට. මම නම් හැම රෑම පාවිච්චි කරා. ඉස්සෙල්ලාම රෙටිනෝල් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් දවසක් ඇර දවසක් හෝ නැත්නම් දවස් දෙකක් ඇර පාවිච්චි කරන්න ගන්න රෑට විතරක්. මේක ඔයගොල්ලෝ දවල් වරුවේ පාවිච්චි කරන්න එපා. රෑට විතරක් පාවිච්චි කරන්න. මට නම් මේක බෙස්ට් රිසල්ට් දුන්න ගිය පාර මගේ ඇක්නි සාවෙලේ. මම දැන් කියවනේ මම වෙන රෙටිනෝල් එකක් යූස් කරන ගමන් ඉන්නේ කියලා. ඒක නිසා මට මේක දැන් යූස් කරන්න බෑ. මම ඒ රෙටිනෝල් එක යූස් කරන්නේ. ඉතින් එච්චර තමයි මම මේ ටික තමයි මම පාවිච්චි කරපු ඇක්නිස් වලට මෙච්චර කාලෙකට මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ මගේ හොනස්ට් රිවිව් එක. ඔයගොල්ලොත් ඒ කියන්නේ ස්කින් එකකට අඩුම ගානේ මාසයක් දෙකක්වත් එකම එක පාවිච්චි කරන්න. සතියෙන් සතියට ස්කින් එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න යන්න එපා. මොකද එතකොට ස්කින් එක මේ මොනවාද ස්කින් බැරියර් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක ඩැමේජ් වුණොත් එහෙම ඔයගොල්ලන්ට ලොකු කාලයක් යන ස්කින් එක රිකවර් කරගන්න. ඒක නිසා අඩුම ගානේ එක ප්‍රොඩක්ට් එකක් ඉවර වෙනකන් හෝ මාසයක්වත් පාවිච්චි කර බලන්න. ඔයගොල්ලෝගේ ස්කින් එකට කොහොමද ඒක රියැක්ට් කරන්නේ, කොහොමද ඒක ඔයගොල්ලෝගේ ස්කින් එකට රිසල්ට් එකක් දෙන්නේ කියලා. ඉතින් මේ ටික තමයි මම ස්කින් එකට පාවිච්චි කරපු දැනට පාවිච්චි කරලා තියෙන ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ මම දුන්නේ ඔයගොල්ලන්ට මගේ හොනස්ට් රිවිව් එක මිසක් මුකුත් මට වාසි දෙයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝගේ ස්කින් එකේ ගොඩාක් ඇක්නි තියෙනවා. සිස්ටික් ඇක්නි ගොඩක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඩර්මටොලොජිස්ට් කෙනෙක්ව හම්බෙන්න යන්න. ස්කින් එකට ගොඩාක් ඩැමේජ් වෙලා තියෙනවා නම් වගේ නම්. ඉතින් මම ඩර්මටොලොජිස්ට් කෙනෙක් නෙමෙයි. මම මේ ප්‍රොඩක්ට්ස් වලට රිවිව් එකක් දෙන්න මම පාවිච්චි කරපු විදියට සහ මට හම්බෙච්ච රිසල්ට් එක එකිනෙකාගේ ස්කින් ටයිප්ස් වෙනස්. එකිනෙකාගේ ස්කින් එකට ප්‍රොඩක්ට්ස් වලින් රිසල්ට් හම්බෙන විදිය වෙනස්. ඒක අමතක කරන්න එපා. ඒක නිසා ඔයගොල්ලෝ අඩුම ගානේ එක ප්‍රොඩක්ට් එක මාසයක්වත් පාවිච්චි කරන්න එක දිගට. සතියට ස්කින් එකේ ප්‍රොඩක්ට්ස් ස්කින් එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වෙනස් කරන්න යන්න එපා. ඒ වගේම කියන්න ඕනේ ගොඩක් තැන්ක් යූ මගේ වීඩියෝස් බලනවා වගේම මගේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කට්ටියට මට සපෝට් කරන අයට thank you so much. මගේ YouTube channel එක
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මට සපෝට් කරන වගේම මගේ වීඩියෝස් බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම හිතනවා ඔයගොල්ලන්ට මොකක් හරි මගේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට චුට්ටක් හරි මොන හරි දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් thank you so much. අදට වීඩියෝ එක ඉවරයි. මම ආයෙ ඉක්මනටම වීඩියෝ එක අරගෙන එන්නම්. thank you so much හැමෝටම. bye bye. God bless you. Thank you.